හරි එහෙනම් සුබ දවසක් කියලා අද සියලු දෙනාම පිළිගන්නවා කවිඳු කේස්සාර YouTube channel එකට. ඉතින් මේක දිග වීඩියෝ එකක් නෙවෙයි මේක කෙටි වීඩියෝ එකක්. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි කරලා දෙන්න යන්නේ මොකක්ද කාරණාව 2025 කොරියන් ස්පෙෂල් EPS topic exam එක සඳහා මේ වෙනකොට ශ්‍රී ලංකා විදේශ සේවා නීති කාර්යාංශය online apply කිරීමේ හැකියාව මේ වෙනකොට දීලා තිනවා. ඉතින් කලින් කොරියාවේ ගිහිල්ලා නැවත වතාවක් ඔයාලා මේ ස්පෙෂල් EPS topic exam එක කළා ඔයාලා කොරියාවේ ගිහිල්ලා නැවත වතාවක් රැකියාව කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අද ඉඳන් දවස් 3ක කාලයක් මේ වෙනකොට ශ්‍රී ලංකා විදේශ සේවා නීති කාර්යාංශය දීලා තිනවා. ඉතින් අද දිනේ තමයි 2025 මාර්තු මාසේ 18 වෙනිදා. ඊට පස්සේ 19 වෙනිදා 20 වෙනිදා දක්වා ඔයාලට අද ඉඳන් දවස් 3ක කාලයක් ඔයාලට මේ 2025 කොරියන් ස්පෙෂල් EPS topic exam එක සඳහා ආයුධම් කිරීමේ කාලය ශ්‍රී ලංකා විදේශ සේවා නීති කාර්යාංශය ඔයාලට දීලා තිනවා. ඉතින් මේක ඔයාලා ඇප්ලයි කරන්න ඕනේ ඔන්ලයින් ක්‍රමවේදය යටතේ. දැන් මම ඔයාලට පැහැදිලි කරන්න කොහොමද මේක ඇප්ලයි කරන්න කියලා. ඉතින් ඔයාලගේ ඩිවයිස් එකෙන් ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකට ඇවිල්ලා ඒකේ සර්ච් බාර් එකේ ගහන්න ඕනේ SLBFE කියලා. SLBFE කියලා ගහලා ඔයාලා මේ විදිහට සර්ච් කරන්න. සර්ච් කරාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට එනවා මේ උඩින් වෙන URL එක. ඒක ඇතුළට තමයි දැන් ඔයාලා යන්න ඕනේ. ඒක ඇතුළට මෙහෙම ගියාට පස්සේ ඔයාලට පේනවා ශ්‍රී ලංකා විදේශ සේවා නීති කාර්යාංශයේ ඉන්ටර්ෆේස් එක තියෙන ඒ වෙබ්සයිට් එකට තමයි දැන් ඔයාලව රැගෙන ආවේ. ඊට පස්සේ ඔයාලා පොඩ්ඩක් මේ විදිහට මේක පල්ලෙහාට ස්ක්‍රෝල් කරන්න. මෙහෙම ස්ක්‍රෝල් කරාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා මේ තියෙන්නේ 2025 3 මාසේ 18 වෙනිදා announcement of admission for special EPS topic 2025 කියලා තියෙනවා. හරිද? ඉතින් ඔයාලට පුළුවන් මෙතෙන්ට ගිහිල්ලා ඔයාලට ඍජුව මේකට ඔන්ලයින් ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මම ඔයාලට මෙතන තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඕනින්දා මෙතනින් මේ view all කියන එක තමයි දැන් මම දෙන්නේ. මෙතන view all කියලා දීලා ඔයාලට සරලවම කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන ඔයාලට පේනවා all කියලා පොඩි කොටු ටිකක් තියෙනවා. එතන කොරියා කියන එක තමයි ඔයාලා තෝරන්න ඕනේ. එහෙම ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා මේ කොරියා කියන එක යටතේ ඒ කට්ටිය මේ ස්පෙෂල් EPS topic exam එක 2025 සඳහා දාපු announcement ටික ඔක්කොම තියෙනවා. හරිද? ඉතින් ඔයාලට මේ වගේ හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඔයා මේ 2025 ස්පෙෂල් EPS topic exam එකට eligible ද නැද්ද කියන එක ගැන. හරිද? අනිවාර්යයෙන්ම ඔයාලා මේකට online apply කරනවා නම් ඔයා මේකේ දාලා තියෙනවා මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ මේ මෙතන ඔයාලට පේනවා පෙබරවාරි 17 වෙනිදා තමයි දාලා තියෙන්නේ. දැන් මම ඔයාලට ඒක ඇතුළට ගිහිල්ලා පෙන්නන්නම්. මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා announcement of special EPS topic 2025 and eligibility list කියලා තියෙනවා. හරිද? දැන් ඒක ඇතුළට ඔයාලා යන්න ඕනේ අනිවාර්යයෙන්ම. කලින් කොරියාවේ ගිහිල්ලා ආපු අය. හරිද? මේක මේ පළවෙනි වතාවට මේ කොරියන් එක්සෑම් එක කරන අය නෙවෙයි. හරිද? ඒ කට්ටියට මේක අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ normal EPS topic exam එකට බලාපොරොත්තුෙන් ඉන්න අයට මේක අදාළ නැහැ කොහෙත්ම. කලින් කොරියාවේ වැඩ කරලා නැවත වතාවක් කොරියාවේ යන්න බලාපොරොත්තුෙන් ඉන්න අය සඳහා තමයි මේ ස්පෙෂල් EPS topic exam එක කරන්නේ. ඉතින් එහෙම කෙනෙක් නම් ඔයාලා මුලින්ම මෙන්න මෙතෙන් එන්න ඕනේ. මේ තියෙන checking eligibility to collect admission. හරිද? මෙතන ඔයාලගේ ගහන්න ඕනේ. මෙතන ඔයාලට පේනවා please enter your passport number කියලා තියෙනවා. ඉතින් ඔයාලගේ මෙන්න මෙතන ගහන්න ඔයාගේ passport number එක. එහෙම නැත්නම් ඒකට කියලා තියෙනවා ඔයාගේ නම ගහලා මෙන්න මෙතන display කියන එක දෙන්න. හරිද? ඊට පස්සේ ඔයාලා මේකට eligible ද නැද්ද කියලා ඔයාලට වැටේ. හරිද? ඉතින් මෙතනින් ඔයාගේ සුදුසුකම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට සුදුසුකමක් තියෙනවා නම් මෙතන ඔයාලගේ වැටේ සුදුසුකමක් තියෙනවා කියලා. එහෙම කට්ටියට විතරයි මේ 2025 ස්පෙෂල් EPS topic exam එක සඳහා ඔන්ලයින් ආයුධම් කිරීමේ හැකියාව තියෙන්නේ. හරිද? දැන් ඒකට ඔයාලට යන්න ඕනේ මෙතන ඔයාලට පේනවා 2025 මාර්තු 18 වෙනිදා කියලා තමයි මෙතන තියෙන දිනේ. ඒක ඇතුළට තමයි දැන් ඔයාලා යන්න ඕනේ. ඒකින්ද දැන් ඔයාලා මෙතන read more කියන එක දෙන්න. මේ read more කියන එක දීලා ඔයාලට පේනවා මෙන්න මේ විදිහට තියෙනවා මාතෘකාවත් එක්ක announcement of admission for special EPS topic 2025 කියලා තියෙනවා. දැන් ඒක ඇතුළට තමයි ඔයාලා යන්න ඕනේ. මේක ඇතුළට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරිද? මෙතන ඔයාලට පේනවා ඇති නැවත කොරියාවට පිවිසෙන්නන් සඳහා පවත්වන විශේෂ කොරියානු භාෂා විභාගයට අදාළ අයදුම් පත. හරිද? ඔයාලට මේක තමයි දැන් කරන්න ඕනේ. මම ඔයාලට කලින් කිව්වා ඔයාලගේ eligibility list එකේ ඔයාගේ නම තියෙනවා නම් පමණයි ඔයාලට මේකට මේ online apply කිරීමේ හැකියාව තියෙන්නේ. ඔයාලට අරකේ ඔයාගේ කිසිදු මේ කියන්නේ eligibility එකක් නැත්නම් ඔයාලට හැකියාවක් නැහැ මේකට online apply කරන්න. ඉතින් මම හිතනවා ඔයාලට ඒක තේරුණා කියලා. ඉතින් දැන් මේක මට ඔයාලට
ඔන්ලයින් මේක පුරවගෙන ඉදිරියට යන්න හැකියාවක් නැහැ. මොකද කියනවා මගේ පාස්පෝර්ට් එකේ නම්බර් එක උනත් මෙතෙන්ට එලිජිබල් වෙලා නැහැ. හරිද? ඒකින්ද මට මේක ඔයාලට කොහොමද මේක ඔන්ලයින් ඇප්ලයි කරගෙන යන්නේ කියන එක ගැන මට ඔයාලට පෙන්වන්න හැකියාවක් නැහැ. නමුත් මම ඔයාලට මේ දැනුවත් වීම පිණිස තමයි මේ වීඩියෝ එක මේ විදිහට නිර්මාණය කරේ. ඉතින් ඔයාගේ නම ලිස්ට් එකේ තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතෙන්ට ඔයාගේ පාස්පෝර්ට් නම්බර් එක ගහලා ඊට පස්සේ පුළුවන් ඔයාලගේ මෙන්න මෙතෙන්ට ඔයාගේ මොබයිල් නම්බර් එක දාලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ තියෙන්නේ රැඳී සිටීමේ කාලය E9 සහ E10 වීසා කියලා. එතකොට ඔයාලට පුළුවන් මේ අවුරුදු 5කට වඩා අඩු අවුරුදු 5කට වඩා වැඩි කියලා තියෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේකේ අවුරුදු 5කට වඩා අඩු කියලා තමයි දාන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා මේ මෙතන ඔයාලා පේනවා ඇති වර්ණ අන්ධතාව. හරිද? ඒක තියෙනවා. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන තියෙනවා yes or no කියලා දෙන්න තියෙනවා. හරිද? ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම වර්ණ අන්ධතාවය no කියලා තමයි දෙන්න ඕනේ. ඉතින් ඔයාලට මේ මෙතෙන්ට දෙන මේ ටෙලිෆෝන් නම්බරයට මේ OTP කෝඩ් දෙනවා. ඒකින්ද ඔයාලගේම නම්බරය දෙන්න. එහෙම දීලා ඔයාලට මේක ඉදිරියට කරගෙන යන්න හැකියාව තියෙනවා. ඊට අමතරව ඔයාලට තියෙනවා මෙන්න මෙතන දීලා මෙතන තියෙනවා ඔයාලට පේනවා මේ පහත් සඳහන් සුදුසුකම් සපුරා ඇතනම් පමණක් ඉදිරියට යන්න. ඉතින් මේ සුදුසුකම් පිළිබඳව මගේ වීඩියෝස් වලින් මම දාලා තිනවා. මම ඒකින්ද නැවත තව මෙතන මේක කියවන්න යන්නේ නැහැ. ඉතින් මේ සුදුසුකම් ඔයාලට තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට ඉදිරියට එක දීගෙන ඔයාලට නෙක්ස්ට් කරගෙන ඉදිරියට එන දේවල් ඔයාලට පුළුවන්. මේක සරල දෙයක් තියෙන්නේ. ඔයාලඟ මං හිතනවා අර ඒ කට්ටිය කිව්ව ස්කෑන් කරලා MB එකට වඩා අඩුවෙන් JPG ෆෝමැට් එකට ඔයාලඟ ඒ අදාළ ඩොකියුමන්ට් ටික ඇති කියලා මං විශ්වාස කරනවා. හරිද? ඒ ඩොකියුමන්ට් ගැන මම දැන් පැහැදිලි කරන්න යන්නේ නැහැ. මම මේ වීඩියෝ එකේ අන්තිමේට එන් ස්ක්‍රීන් එකේ මම දාන්නම් මේ සම්බන්ධව මම දාලා තියෙන මේ වීඩියෝස් දෙක. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝස් දෙක නරඹලා මේක ඔන්ලයින් ඇප්ලයි කරද්දි කොහොමද කරන්න ඕනේ කියන එක පිළිබඳව සහ ඔයාලඟ තිබිය යුතු ඩොකියුමන්ට් කොහොමද ස්කෑන් කරලා ඒක තියාගන්නේ කියන එක පිළිබඳව මම මේ වීඩියෝ දෙකේදී කතා කරලා තිනවා. ඊට අමතරව මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකෙත් මේ වීඩියෝ දෙකේ ලින්ක් දෙක දාලා තියන්නම්. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා හොඳ අවබෝධයක් අරගෙන මේක සාර්ථකව ඉදිරියට පුරවගෙන යන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මේක ඔයාලා පුරවගෙන යනවා නම් ඔයාගේ නම අර මම කලින් කිව්ව එලිජිබිලිටි ලිස්ට් එකේ තියෙන්න ඕනේ. ඒකේ නම සඳහන් වෙලා නැත්නම් ඔයාලා මේක බොරුවට පුරවන්න එපා. කොහොමද ඔයාලට මේක පුරවගෙන ඉදිරියට යෑමට හැකියාවක් නැහැ. ඒ ලිස්ට් එකේ නම තියෙන අයට විතරයි මෙතනින් ඉදිරියට මේ ඔන්ලයින් මේ ෆෝම් එක පුරවාගෙන යාමට ශ්‍රී ලංකා විදේශ සේවා නිකුත්ති කාර්යාංශය ඉඩ සලසලා තියෙන්නේ. හරිද? ඕක තමයි ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනාවේ. ඉතින් කලින් කොරියාවේ ගිහිල්ලා ඉන්නවනම් එයාලට පුළුවන් මෙන්න මෙතන මේ පල්ලෙහා දාලා තියෙනවා. මේ තියෙන්නේ මූලික ගිවිසුම ප්‍රාකාරව අවසරලත් කාල සීමාව තුල ස්වේච්ඡාවෙන්. ඒ කියන්නේ 2010 ජනවාරි 1 වෙනිදා දිනට පසුව මව් රටට පැමිණෙන ශ්‍රමිකයන්. හරිද? මෙන්න මේ දිනට පසුව කොරියාවෙන් ඉඳන් වැඩ කරලා ඇවිල්ලා තියෙනවා නම් ස්වේච්ඡාවෙන්. හරිද? ඔයාලට පුළුවන් එලිජිබිලිටි ලිස්ට් එකේ ඔයාලගේ නම තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ 2025 කොරියන් ස්පෙෂල් EPS ටොපික් එක්සෑම් එක සඳහා ආයුධම් පතල් ලබා ගැනීම සඳහා මෙන්න මේ ඔන්ලයින් මේ ෆෝම් එක ඔයාලට පුරවගෙන යන්න පුළුවන් ඉදිරියට. ඉතින් ඕක තමයි අද වීඩියෝ එක.